සුබ දවසක් සුබ රාත්‍රියක් හැමෝටම අපි ඔබගේ ටැක්ස් ෆයිල් එක තමන්ම ටැක්ස් ෆයිල් එක සකස් කරගන්නේ වැඩසටහනේ හැම සතියකම තියෙන Q&A සෙෂන් එක තමයි අපි ආරම්භ කරන්න යන්නේ. ඉතින් ගොඩක් අය වීඩියෝස් බලලා තිබ්බා. අපිත් එක්ක සම්බන්ධ වෙලා තිබ්බා. ඒ හැමෝම දැන් යම් වීඩියෝ ප්‍රමාණයක් බලලා අවබෝධයක් අදහසක් අරගෙන ඔබට තියෙන ගැටලු ඔබත් එක්ක ෂෙයා කරගන්න සහ ඊට අවශ්‍ය මඟ පෙන්වීම සිදු කරන්න අපි මේ සෙෂන් එකේ මූලික අරමුණ. ඔබට තියෙන ගැටලු හැකියාව තියෙනවා chat box එකේ ඔබට දාන්න. ඒකම ඔබට යම්සි ගැටලුවක් අහන්න අවශ්‍ය නම් ඔයාලට raise hand කරන්න පුළුවන්. ඒකට ඔබට මේ ප්‍රශ්නය අපිත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ ටැක්ස් ෆයිල් එක සකස් කරගන්න වැඩපිළිවෙලේදී මොනවද ඔයාලා විශේෂයෙන්ම අවධානය යොමු කරන්න අවශ්‍ය පියවරයන් ටික. ලොකු කතා බහක් අපි කරන්න බලන්නේ මෙතන අපි බලන්නේ Q&A sessions වලට ඔයාගේ තියෙන ප්‍රශ්න වලට කොහොමද අපි answers දෙන්නේ මොනවද ඔයා ඒ සම්බන්ධයෙන් විසඳ ගන්න ඕන කාරණා කියලා. ඉතින් අපි බලමු මූලික වශයෙන් ටැක්ස් ෆයිල් එකක් හදා ගන්නකොට ඔබ මොනවද අනුගමනය කරන්න ඕනේ නැත්නම් හඳුනා ගන්න ඕන කාරණා ටික. එතෙන්දී බලන්න පළවෙනි පියවර විදියට ඔබ ඔබගේ ඉන්කම් ටැක්ස් සෝසස් අනුව තියෙන ඉන්ෆෝමේෂන්ස් ඩීටේල්ස් ටික කලෙක්ට් කරගන්න ඕනේ. රයිට්? ඒතර සමහරට ඔබට තියෙන පුළුවන් එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකක්, සමහරට ඔබට තියෙන පුළුවන් බිස්නස් ඉන්කම් එකක්, සමහරට ඔබට තියෙන පුළුවන් ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එකක්, සමහරට ඔබට තියෙන පුළුවන් ක්වොලිෆයිඩ් පේමන්ට් අඩු කරන්න, ටැක්ස් ක්‍රෙඩිට් තියෙන පුළුවන්. ඒවට අදාළ වෙන ඩොකියුමන්ට්ස් ටික ඔයාලා කලෙක්ට් කරගන්න ඕනේ. දැන් බලන්න දැන් තමන්ගේ ටැක්ස් ෆයිල් එක සකස් කරගෙන යන අවස්ථාවක ඔයාලා ඉන්නේ නොවැම්බර් 30 වෙනකොට ඔබ උත්සාහ කරනවා ඔබගේ ටැක්ස් ෆයිල් එක නිවැරදිව සබ්මිට් කරන්න. එතකොට ඔබ නිවැරදිව ඉස්සෙල්ලා බලන්න ඕන කාරණේ තමයි මගේ තියෙන තොරතුරු අනුව මගේ තියෙන දේවල් මගේ තියෙන ආදායම් වර්ග අනුව අඩු කිරීම අනුව සම්පූර්ණ දේවල් ටික මම එකතු කරගෙන තියෙන්නේ. එහෙම නැත්නම් මේ process එකේ යද්දී ඔයා අනිවාර්යෙන් නැවත ඒ දේවල් කලෙක්ට් කරගන්න වෙනවා. ඉතින් පළවෙනි ස්ටෙප් එක විදිහට මොකද කරලා තියෙන්න ඕනේ? එහෙනම් ඩොකියුමන්ට්ස් ටික එකතු කරගෙන තියෙන්න ඕනේ. රයිට්? එහෙනම් දෙවෙනි කාරණේ තමයි බලන්න ඔබගේ Ramish login එක ඇක්ටිව් තියනවද කියලා. ගොඩක් අය මේ කාරණේ අමතක වෙනවා. මෙයාට ඩොකියුමන්ට්ස් ටික එකතු කරගන්නවා, ටැක්ස් කම්පියුටේෂන් කරනවා, ඒ සීරටම රෙඩි වෙනවා. හැබැයි ඔයාගේ login එක හරියට සකස් කරගන්න එක ඔයාට අමතක වෙලා තියෙනවා. එහෙනම් දෙවෙනි කාරණේ විදිහට ඔයා අනිවාර්යෙන්ම දැම්ම ඔයා බලන්න ඕනේ ඔයාගේ ලොගින් එක හරියට වැඩ කරනවද නැද්ද කියලා. රයිට්? ඊළඟට ඔබ මොකද කරන්න ඕනේ? ටැක්ස් කම්පියුටේෂන් එක ෆයිනලයිස් කරගන්න ඕනේ. ඒතර ඔබගේ තියෙන එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක නම් T10 සර්ටිෆිකේට් එක ගත්තා. දැන් ඒක හරි ඉන්ට්‍රස්ට් ඉන්කම් එකක් නම් තියෙන්නේ. බැංකුවෙන් ඩොකියුමන්ට්ස් ටික කලෙක්ට් කරගත්ත විතෝට් ටැක්ස් සර්ටිෆිකේට් එක. ඒකත් හරි. රයිට්? බිස්නස් ඉන්කම් එකක් අපිට තියෙනවා නම් බිස්නස් ඉන්කම් එක කැල්කියුලේෂන් එක කරගන්නවා ආදායම් සහ වියදම් ටික හදලා ඔබගේ සුද්ධ ලාභය ගණනය කරගන්න ඕනේ. රයිට්? ඉතින් ඒ කාරණෙත් හරි. දැන් ඊළඟට ඔය තියෙන තොරතුරුත් එක්ක අපි යනවා කම්පියුටේෂන් එකක් කරා. රයිට්? ඒතර කම්පියුටේෂන් එකට අදාළ ෆෝමැට් එකක් අපි ඔබට දෙනවා. ඒ ෆෝමැට් එක යූස් කරලා සකස් කරගන්න හැකියාව තියෙනවා. කොහොමද බිස්නස් ඉන්කම් එක කැල්කියුලේට් කරගන්නේ සහ කොහොමද අවසාන වශයෙන් ඔබ ගෙවන්න ඕන ටැක්ස් එක කැල්කියුලේට් කරන්නේ. එහෙනම් මේ කම්පියුටේෂන් එක සකස් කර ගැනීම කියන එක වැදගත් කාරණයක් වෙනවා. රයිට්? ඊළඟට ඔයා ගාව තියෙන ඩොකියුමන්ට්ස් ටික රෙඩි කරගන්න ඕනේ ඔන්ලයින් රික්වයර්මන්ට්ස් එක අනුව අප්ලෝඩ් කරන්න. ස්කෑන් කරලා ඒ ඩොකියුමන්ට්ස් ටික තියාගන්න ඕනේ. ස්කෑන් කරද්දී විශේෂයෙන් මතක තියාගන්න කැපැසිටි ටික අඩු වෙන විදිහට ස්කෑන් කරන්න ඕනේ. රයිට්? ඊළඟට PDF ෆෝමැට් එකේ තියෙන්න පුළුවන්. රයිට්? කම්පියුටේෂන් PDF ෆෝමැට් කරගන්න ඕනේ. ඒ දේවල් සකස් කරගෙන ඒකම රීනේම් කරගන්න ඕනේ. ඔයාගේ ටින් නම්බර් එක දාලා වර්ෂය දාලා මොකද ඩොකියුමන්ට් එක කියන එකත් එක රීනේම් කරගන්න වෙනවා. රයිට්? ඒ විදිහට ඔබ අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙන ඩොකියුමන්ට්ස් ටික රෙඩි කරගන්න ඕනේ. සොෆ්ට් මෝඩ් එකේ රෙඩි කරගන්න ඕනේ. රයිට්? ඊළඟට අපි යනවා ඔය කාරණා ටික සම්පූර්ණ නම් අන්න ලොග් වෙලා ෆයිල් ෆිල් කරන අවස්ථාවට එනවා. රයිට්? ඔයාගේ ඩේටා ටික එන්ටර් කරන්න යනවා Ramish සිස්ටම් එකට ලොග් වුණායින් පස්සේ. රයිට්? ඒකට අපිට වෙනම වීඩියෝ එකක් අපි සකස් කරලා තියෙනවා. ඉදිරියේදී ඒ වීඩියෝස් ටික අප්ලෝඩ් වෙනවා. අප්ලෝඩ් වුණාන් පස්සේ ඔබට බලා ගන්න පුළුවන් කොහොමද ඔයා ලොග් වෙන්නේ කොහොමද? කොහොමද ඔයා සිලෙක්ට් කරගන්නේ?
තමන්ගේ රිටර්න් එකට අවශ්‍ය ඉන්ෆෝමේෂන්ස් කොහොමද ඔයා ෆිල් කරගන්නේ රයිට් ඒ ෆිල් කරලා එම්ප්ලොයිමන්ට් එකක් නම් බිස්නස් එකක් නම් ඉන්වෙස්ට්මන්ට් එකක් නම් ඒ දේවල් ටික නිවැරදිව ෆිල් කරගන්න අවශ්‍ය වෙනවා රයිට් ඒ දේවල් ටික නිවැරදිව ෆිල් කරගත්තාන් පස්සේ ඔයාගේ මූලික වශයෙන් ඔන්ලයින් ෆිලින් පාර්ට් එක ඉවර වෙනවා ඊළඟට ඔයාලට පුළුවන්කම තියෙනවා ඒ ෆිල් කරාන් පස්සේ කන්ෆර්මේෂන් පේජ් එකට ගිහිල්ලා තමන් ෆිල් කරපු තොරතුරු ටික හරිද කියලා බලන්න. රයිට්? ඒතර තොරතුරු ටිකත් හරි නම් අපේ ඩොකියුමන්ට්ස් ටික අපි රෙඩි කරගෙන තියෙනවා. ඒ ටිකත් අප්ලෝඩ් කරායින් පස්සේ අන්න දැන් ඔයා ෆයිනල් ස්ටේජ් එකට එනවා. රයිට්? ෆයිනල් ස්ටේජ් එක තමයි මේ ඩොකියුමන්ට්ස් ටික මේ අප්ලෝඩ් කරපු ටික සහ ඔයාගේ එන්ටර් කරපු data ටික ඔයා ප්‍රයිවසි සිස්ටම් එකට සබ්මිට් කරන එක. හැබැයි කලබල වෙන්න අවශ්‍යතාවයක් නැහැ. නැවත බලන්න මේක හරියට සම්පූර්ණ වෙලා තියෙනවද කියලා. ඒ දේවල් සම්පූර්ණ ඔයාලට පුළුවන් සබ්මිට් බටන් එක ක්ලික් කරන්න. සබ්මිට් කරා නම් ඔයාගේ ටැක්ස් රිටර්න් එක ඩිපාර්ට්මන්ට් එකේ වෙබ්සයිට් එකට ඩිපාර්ට්මන්ට් එකට සබ්මිට් වෙනවා. ඒ සබ්මිට් බටන් එක ක්ලික් කරනකන් ඔයාට ඔයාගේ රිටර්න් එකේ වෙනස්කම් කරන්න පුළුවන්. හැබැයි සබ්මිට් බටන් එක ක්ලික් කරාන් පස්සේ ඔයාට නැවත වෙනස්කම් කරන්න හැකියාවක් නැහැ. නිසා ඒක ඒ අවස්ථාව වෙනකන් නිවැරදිව ඔබ සකස් බලන්න ඕනේ කොහොමද මේ දේවල් හරියට වෙලා තියෙනවද. ඒකම ඔබ සබ්මිට් කරන්නට ඉස්සෙල්ලා තව දෙයක් අනිවාර්යෙන් ඔබ කරන්න ඕනේ. මොකද්ද කරන්න ඕනේ? ඔයාගේ සම්පූර්ණ කරපු රිටර්න් එක සේව් කරලා තියාගන්න ඕනේ PDF ෆෝමැට් එකේ. ඒක මොඩල් හැකියාව තියෙනවා. මේ අවස්ථාවේ ෆැසිලිටි එක තියෙනවා නම් ඔබට print කරලා තියාගන්න හැකියාව තියෙනවා. තමන්ගේ ටැක්ස් ෆයිල් එකේ ගොනුගත කරලා තියාගන්න. ඒක අනිවාර්යයෙන් ඔබ කළ යුතුයි. සබ්මිට් බටන් එක ක්ලික් කරන් පස්සේ නැවත හිතන්න හැකියාවක් නැවත ලබා ගන්න හැකියාවක් නැහැ. ඔයාගේ රිටර්න් එක ඔයා කොහොමද ෆිල් කරේ කියන එක. රයිට්? ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න වෙනවා. රයිට්? ඉතින් ඔය දිග සම්පූර්ණ වුණාන් පස්සේ ඔබට අවසානයේ ක්‍රියේට් වෙනවා ඇක්නොලෙජ්මන්ට් එක ටෙම්පරරි ඇක්නොලෙජ්මන්ට් එකක්. මේ වෙන්නේ මේ ඩොකියුමන්ට්ස් ටික මේ දේවල් ටික ඩිපාර්ට්මන්ට් සබ්මිට් වුණා කියන එකට තියෙනවාට එවිඩන්ස් එක. රයිට්? ওই process එක තමයි සම්පූර්ණ වෙන්නේ. ඒකම ඔයා නැවත ආයෙත් ඔයාගේ හෝම් පේජ් එකට ගියාම සබ්මිටඩ් කියලා මේක චේන්ජ් වෙලා තියෙනවා 2024-25 තක්සේරු වර්ෂයේ. ඉස්සෙල්ලා වගේ ඩ්‍රාෆ්ට් කියලා තිබ්බා. ඊට ඉස්සෙල්ලා නිව් කියලා තිබ්බා. දැන් ඔයා සබ්මිට් කරාන් පස්සේ සබ්මිටඩ් කියලා මේක ස්ටේටස් අප්ඩේට් වෙලා තියෙනවා. නම් ඒක ඔබට සම්පූර්ණ වුණා කියන එක පැහැදිලිව තීරණය කරගන්න පුළුවන්. ඔයක තමයි අපේ process එක විදිහට අපිට හඳුනා ගන්න තියෙන කාරණා. ඉතින් මේ කාරණා වලට අදාළ ගොඩක් දේවල් අපි දැන් කතා කරලා ඉවරයි. තවත් වීඩියෝ කීපයක් ඔයාලට අප්ලෝඩ් කරන්න තියෙනවා. ඒතර අපිට අද දවසේ පුළුවන් ඔයාලා හඳුනාගත්ත ඔයාලා දැනටමත් බලපු වීඩියෝස් වල තියෙන ගැටලු තිබ්බනම් ඔයාලට තේරෙන්නේ නැත්නම් සහ ඔයාගේ සමාජ රිටර්න් එකත් එක්ක මේක සම්බන්ධ කරද්දී ඔයාලට තියෙන ගැටලු දේවල් අපිට කතා කරන්න මේ කාල සීමාව වෙන් කරගන්න පුළුවන්. දැන් අපි බලමු සමහර අය ක්වෙස්චන් එකක් අහනවා මගේ එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක තියෙනවා මම කොහොමද මේක හරියද කියලා බලන්නේ නැත්නම් එයාට මේ දීපු දැන් ආයතනෙ කපාපු දේවල් අපිට කපාපු දේවල් හරියද කියලා බලන්නේ කොහොමද කියලා ක්වෙස්චන් අහලා තියෙනවා. ඉතින් අපි බලමු ඔයාට මූලික වශයෙන් එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකේදී සාමාන්‍යයෙන් අපි මන්ත්ලි ලැබෙන දේවල් අපිට සාමාන්‍යයෙන් දැනගත්තා අපි හරියට ඔය දේවල් මතක තියාගන්න යන්නේ නැහැ. සමහර කෙනෙක් පේ ෂීට් එක තියාගන්නවත් වෙන්න පුළුවන්. සමහර කෙනෙක් ඒක ගැනත් අවබෝධයක් නැහැ නැත්නම් බැංකුවේ ඩිපොසිට් එනවා. අපිට එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකේ තියෙන මූලිකම ඩොකියුමන්ට් එක තමයි T10 සර්ටිෆිකේට් එක. ඔයා T10 සර්ටිෆිකේට් එක කලෙක්ට් කරන් තියෙනවා නම් ඒක තමයි ඔයාට තියෙන එවිඩන්ස් එක ඔයාගේ එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකේ අගය මෙච්චර වටිනාකමක් ගන්නවා කියන එක. මෙච්චර අගයක් ඔයාගෙන් මෙච්චර ඇපිට් ප්‍රමාණයක් ටැක්ස් විදියට අඩු කරලා තියෙනවා කියන එකට තහවුරු තමයි T10 සර්ටිෆිකේට්. නම් T10 සර්ටිෆිකේට් එක ගත්තා නම් ඩොකියුමන්ට් එක මත පදනම් වෙලා ඔයාට ඔයාගේ ටැක්ස් රිටර්න් එක සම්පූර්ණ කරන්න අවශ්‍ය තොරතුරු ටික එකතු කරගන්න පුළුවන්. එක බව මතක තියාගන්න ඔබේ T10 සර්ටිෆිකේට් එක සපෝටින් ඩොකියුමන්ට් එකක් විදියට ඇටච් කරන්න. සපෝටින් ඩොකියුමන්ට් විදියට ඇටච් කරන්න ඔයා මතක තියාගන්න ඕනේ. ඒකම අපෙන් ක්වෙස්චන් එකක් අහලා තියෙනවා බිස්නස් ඉන්කම් එකක් තියෙනවා නම් අපි කොහොමද ඒක සම්පූර්ණ කරගන්නේ? අපි accounts හදන්න ඕනද කියලා. ඇත්තටම individual tax filing වලදී අපිට account එකක් සකස් කරන්නම අවශ්‍යතාවයක් නැහැ. account එකක් හදලා audit කරන්න අවශ්‍යතාවයක් නැහැ. right මොන scale එකේ business එක තිබ්බත් ඔබේ business එක තියෙන්නේ proprietorship එකක් විදියට නම් partnership එකක් විදියට නම් ඔයාට අනිවාර්යෙන් account සකස් කරන්න මේ අවශ්‍යතාවයක් නැහැ. හැබැයි වගේ වඩාත් පැහැදිලිව නිවැරදිව තමන්ගේ ව්‍යාපාරයේ තොරතුරු පවත්වාගෙන යන්න
accounts සකස් කරනවා හොඳයි. ඒක ඔබට සහ මේ වගේ අවස්ථාවවලදී ඉතාමත් වැදගත් කාරණයක් වෙනවා. ඒ නිසා ඔබ දැනටමත් account සකස් කරලා තියෙනවා නම් ඔබට පුළුවන් මේ සකස් කරපු accounts වල තියෙන net profit එක සුද්ධ ලාභය පදනම් කරගෙන නැවත ගණනය කිරීමක් කරලා ඔයාට ආදායම් බදු කාර්ය සඳහා business income එක calculate කරගන්න හැකියාව තියෙනවා. right? ඒතර ඒක ඔයාට පුළුවන් ගැළපීමක් අපි කියන එක ආගණනයක් recalculation එකක් කරලා සිදු කරන්න පුළුවන්. right? ඒතර එහෙම සමහරට ඔබ accounts හදලා නැත්තම් අපි දැන් පොඩි ව්‍යාපාරයක් තියෙනවා. ඔයා පොතක සමහරට income expenses ලියාගෙන තියෙනවා. ඔයා accounts හදලා නැහැ. accounts හදන්න සමහරට ලොකු අවබෝධයකුත් නැහැ. ඔයාට accountant කෙනෙක් හය කරගන්න තරම් අවශ්‍යතාවයක් මේ ව්‍යාපාරයට නැති වෙන්න පුළුවන්. ඉතින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඒ විදිහට සමහරට ඔබ ව්‍යාපාරේ පවත්වාගෙන යනවා. දැන් ඔබට ආදායම් බදු කාර්ය සඳහා accounts සකස් කරගන්න නැති නිසා ඔබට සමහරට චකිතයක් ඇති මම කොහොමද මගේ ව්‍යාපාරේ ලාභය හදාගන්නේ? මම කොහොමද මේක accounts හදන්න නැතුව tax වලට පෙන්නන්නේ? ඔබ සුළු ව්‍යාපාරයක් කරනවා නම් ඔබගේ ආදායම හඳුනගත්තා. ඒකේ මොනවද ඔයාලට අඩු කරන්න ඇත්තටම දරලාද වියදම් කියලා ඔයා හඳුනගත්තා. ඒ වියදම් ටික අඩු කරලා ඔබට එන අවසානයේ ලාභය පදනම් කරගෙන ඔයාලට පුළුවන් බදු ගණනය කිරීමක් කරන්න. right? ඒතර අපේ වීඩියෝ එකක් අපි සකස් කරලා තියෙනවා ව්‍යාපාරික ආදායම කියලා. අන්නේ ව්‍යාපාරික ආදායම කියන වීඩියෝ එක බැලුවා නම් ඔයාලට හඳුනා ගන්න පුළුවන් අපි මොනවද සාමාන්‍යයෙන් වියදමක් අඩු කරන්න යද්දී වැදගත් වෙන කාරණා සහ අඩු කරන්න යද්දී මොනවද අපිට අඩු කරන්න බැරි වියදම්. right? විශේෂයෙන් අපි මොනවද සලකා බලන්න ඕන විශේෂ අඩු කිරීම සම්බන්ධයෙන්. විදිහට ආදායම සහ වියදමක් හඳුනා ගන්න අවශ්‍ය තොරතුරු ටික මේ වීඩියෝස් වල තියෙනවා. ඉතින් ඒ දේවල් බැලුවාන් පස්සේ ඔබට නිවැරදිව ව්‍යාපාරික ආදායමක් ගණනය කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම අපි සිදු කරලා තියෙනවා. ඉතින් ඒ දේවල් ටිකත් එක්ක ඔබට account සකස් කරලා ඔබගේ ගණනය කිරීම කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ආදායම් බදු කාර්ය සඳහා ඍජුවම ඒ ගණනය කිරීම සිදු කරන්න හැකියාව තියෙනවා. ඒකම ගොඩක් අය ප්‍රශ්නයක් අහන දෙයක් තමයි මේ බැංකු වලින් අපිට බැංක ලෙටර්ස් දෙනවා right මේක සමහරලාට අපිට මේ ලෙටර්ස්ම පාවිච්චි කරන්න පුදුවන්ද ආදායම් බදු කාර්ය සඳහා ගොඩක් වෙලාවට අපි දකින දේ තමයි ඇත්තටම මේක සාමාන්‍යයෙන් තියෙන දැන් ප්‍රශ්නයක්. මොකද බැංකු සහ මූල්‍ය ආයතන තමන්ගේ ක්ලයන්ට්ලා ටැක්ස් පේයර්ස්ලා වෙන අවස්ථාවේදී ඒ අය මේ අඩු කරපු ක්‍රෙඩිට් එක ලබා ගන්න හැකියාවක් තියෙන ආකාරයට ඩොකියුමන්ට් එක දෙනවද කියන එක ගැටලුවක් වෙලා තියෙනවා. මොකද ඒ අය බලනවා මම හිතන්නේ කොච්චර දේශාධන දෙපාර්තමේන්තුව දැනුවත් කිරීම කරත් ඒ අය බලනවා මේක පහසුවෙන් මේ අපේ එන ක්ලයන්ට් මොකක් හරි දීලා ඉවර කරන වගේ දෙයක් සමහර බැංකු සහ මූල්‍ය ආයතන සිදු කරන අවස්ථා තියෙනවා. මම මේක හැම මූල්‍ය ආයතනයක් සහ බැංකුවටම චෝදනා කරනව නෙවෙයි. right? මේකෙදි ඇත්තටම ඩිපාර්ට්මන්ට් එක දීලා තියෙන ෆෝමැට් එකක් විත්ඩ්‍රෝ ටැක්ස් සර්ටිෆිකේට් එකට අදාළව මොනවද තියෙන්න ඕන කාරණා. right? මොනවද තියෙන්න ඕන කාරණා අන්නේ කාරණා ටික අතුලත් කරන්න ඕනේ. විශේෂයෙන් අදාළ බැංකුව සහ මූල්‍ය ආයතන නම සහ ඒ ආයතන ටින් නම්බර් එක ගොඩාක් අය අමතක කරන එකක් තමයි විත්ඩ්‍රෝඩින් සර්ටිෆිකේට් නම්බර් එක. මොකද මේ විත්ඩ්‍රෝඩින් සර්ටිෆිකේට් නම්බර් එක මත පදනම් කළා වෙලා තමයි ඒක කී අයිටම් එකක් විදිහට අරන් තමයි බැංකුව සහ මූල්‍ය ආයතන විසින් අප්ලෝඩ් කරපු විත්ඩ්‍රෝ ටැක්ස් සර්ටිෆිකේට් එකත් එක්ක යම්ස කෙනෙක් ටැක්ස් ක්‍රෙඩිට් එකක් කිලෝඩන්ස් මේ දෙක මැච් කරගන්න. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් බැංකු සහ මූල්‍ය ආයතන තමන්ගේ සර්ටිෆිකේට් නම්බර් එක විත්ඩ්‍රෝ සර්ටිෆිකේට් නම්බරය ඇතුළත් කරන්න ඕනේ. පොලිය විතෝඩින් amount එක නිවැරදිව සඳහන් කිරීම සිදු කරන්න ඕනේ. ඒකම ඒ අදාළ ටැක්ස් එක ගෙවපු දවසත් සඳහන් කරන්න ඕනේ. ඒක වඩාත් හොඳයි. ඒ දේවල් තොරතුරු දෙනවා. ඉතින් මේක සම්පූර්ණ ඩොකියුමන්ට් එකක් විදිහට බැංකුවක් මූල්‍ය ආයතනයක් නිකුත් කරනවා නම් ඒක ගොඩාක් ටැක්ස් පේයට පහසු දෙයක්. හැබැයි සමහර ලාවට අපි දකින්න ගොඩක් වෙලාවට බැංකුව ඒ ගැන ලොකු අවබෝධයක් නැහැ. රිෆරන්ස් නම්බරයක් කියලා දාලා තියෙනවා. සමහරට ඒක ඇත්තටම සර්ටිෆිකේට් නම්බරේද කියලා ගැටලුවක් තියෙන්න පුළුවන්. ඒක සමහර සර්ටිෆිකේට් නම්බර එක නැහැ. සමහරට ඒ අදාළ මූල්‍ය ආයතනයේ ටින් නම්බර එක නැහැ. right? විවිධාකාර කාරණා ටිකක් තියෙන. ඉතින් මම මූලික වශයෙන් ඔබට කියනවා බැංකුවකට මූල්‍ය ආයතන ගිහිල්ලා මේ ඩොකියුමන්ට් එක ගන්නව නම් මම ඔය කියපු කාරණා ටික සම්පූර්ණ වෙලා තියෙනවද කියන එක පැහැදිලි අවබෝධයක් ගන්න. right? ඒතර පැහැදිලි අවබෝධයක් අරගෙන ඒ තොරතුරු මත පදනම් වෙලා අපිට හැකියාව තියෙනවා ඔබගේ පොලි ආදායම සහ අනිකුත් ආයෝජන ආදායම් වලට අදාළව
නිවැරදිව ඒ තොරතුරු ටිකත් ඇතුළත් කරලා නිවැරදිව without tax certificate එක පදනම් කරගෙන ක්‍රෙඩිට් එක ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒක ඔබගේ විශේෂ අවධානයක් යොමු කරන්න ඕන කාරණයක් වෙනවා. එකම තවත් ක්වෙස්චන් එකක් අහලා තියෙනවා අපෙන් බැංකුවල තියෙන බැලන්සස් කන්ෆර්ම් කරගන්න ඕනද? ඇත්තටම ඔබ ඉන්කම් ටැක්ස් රිටර්න් එක අවසානයේ වත්කම් සහ වගකීම් ප්‍රකාශනයක් දෙන්න ඕනේ. හැම අවුරුද්දකම වත්කම් සහ වගකීම් ප්‍රකාශනයක් දෙන්න ඕනේ. ගොඩක් වෙලාවට සමාජයේ මතයක් තියෙනවා සමහරට ඒක ඇති කරපු මතයක් වෙන්නත් පුළුවන්. අපේ වත්කම් වගකීම් ටික හරියට දැම්මොත් එහෙම ඒව පදනම් කරගෙනත් අපිට ටැක්ස් ගෙවන්න වෙනවා කියලා. ඇත්තටම වත්කමක් වගකීමක් තිබ්බ කියන එක මත ටැක්ස් එකක් ගෙවන්නම වෙන්නේ නැහැ. හැබැයි ඔබ හරියට වත්කම් වගකීම් ප්‍රකාශය ෆිල් නොකිරීම මත ඉදිරි අනාගතයේදී ඔබට ගැටලු ගණනාවක් ඇති වෙන්න හැකියාව තියෙනවා. අපි හිතමු එක්සැම්පල් එකක් විදිහට ඔබ වාහනයක් තිබ්බ ඔයා වාහනය ඔයාගේ ටැක්ස් රිටර්න් එකේ දාලා නැහැ. ඔයා ඊළඟට වාහනයක් ගන්න යනවා. දැන් ඔබ දන්නවා වාහනය රෙජිස්ටර් කරන්න ගියාමත් ටින් නම්බර් එක අහනවා. ඒක වාහන රෙජිස්ටර් කරන් පස්සෙත් ඔබේ නමට වාහනය රෙජිස්ටර් වුණා කියන එක IRD එකට ඒ ඉන්ෆර්මේෂන් එක අනිවාර්යෙන් එයාට ලැබෙනවා. ඉතින් දෙවෙනි අවස්ථාවේ වාහනයක් ගත්තම ඒක ඔයා පෙන්වන්න යද්දි සමහරට ඔෆිස් කෙනෙක් අහන්න පුළුවන් ඔයා මේ වාහනේ ගන්න කොහොමද ඔයා මුදල් හොයාගත්තේ? මොකද්ද ඔයාගේ ෆයිනෑන්ස් කරපු මෙතඩ් එක? ඔයා කියන්න පුළුවන් සමහරට මගේ පරණ වාහනේ විකුණලා තමයි මම ගන්නෙ. දැන් පරණ වාහනේ ටැක්ස් වලට පෙන්නලා නැහැ. ඔයාගේ ඇසට් ලිස්ට් එකේ පරණ වාහනේ නැහැ. දැන් ගැටලුවක් තියෙනවා අන්ඩික්ලෙයාර්ඩ් ඇසට් එකක් තියෙනවා. රයිට්. අන්න එතන තමයි ගැටලුකාරී තත්ත්වය. රයිට්. දැන් ඉන්ෆර්මේෂන්ස් ගොඩක් තියෙන පරිසරයක මේ අපි ඉන්නේ. සහ IRD එකත් හැම වෙලාවෙම උත්සාහ කරන තාක්ෂණය පාවිච්චි කරගෙන මේ තියෙන ඉන්ෆර්මේෂන් රාජ්‍ය ආයතන වල තියෙන ඉන්ෆර්මේෂන්ස් ටිකක් කලෙක්ට් කරගන්න. ඒකම දැන්ට ටැක්ස් පේයර්ස්ලා ඩිපාර්ට්මන්ට් සබ්මිට් කරපු ඉන්ෆර්මේෂන්ස් ටිකත් එක්කත් ක්‍රොස් චෙක් කරගන්න. ඉතින් ඔය දේවල් එක්ක ඔබගේ වත්කම් වගකීම් සම්බන්ධයෙන් නිවැරදි ඩික්ලරේෂන් එකක් කරන්න අවශ්‍යතාවය දැන් තියෙනවා. ඉතින් ඒ අවශ්‍යතාවය අනුව ඔබ අනිවාර්යෙන් පෙළ ගැහෙන්න ඕනේ. විශේෂයෙන් මම හඳුනාගත්ත කාරණයක් තමයි මේ වත්කම් සහ වගකීම් ප්‍රකාශය සකස් කරද්දී ගොඩක් අය තියෙන වැරදි මතයක් තමයි පළවෙනි පාර ඔයා රිටර්න් එක බාර දෙද්දී ඔයා ගොඩක් වෙලාවට මැලිකමක් දක්වන සමහරව ඔයා බය කරලා තියෙනවා ඔයාගේ වත්කම් ටික වගකීම් ටික හරියට දාන එක. පළවෙනි පාර රිටර්න් එක සබ්මිට් කරන වෙලාව තමයි තාමත් වැදගත්ම අවස්ථාව ඔබගේ වත්කම් සහ වගකීම් ටික දිවැරදිව ඩිපාර්ට්මන්ට් එකට වාර්තා කරන එක. මොකද ඊට පස්සේ හැම වර්ෂයකදීම ඔයාගේ වත්කම් සහ වගකීම් වාර්තාව ඩිපාර්ට්මන්ට් එකට දෙන්න වෙනවා. ඉතින් ඒ හැම අවස්ථාවෙදීම ඔයා සබ්මිට් කරද්දී පස්සේ අමතක වෙච්ච එකක් ඔයා දාන්න යද්දී සමහර ඇතිරිච්ච එකක් දාන්න යද්දී ගැටලුවක් නිර්මාණය වෙන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් ඩිපාර්ට්මන්ට් එක සහ යදාළ ඔෆිසර්ස්ලා බලනවා මේ අවුරුද්ද පුරාවට ඔබගේ වත්කම් වලින් ගොඩනැගිච්ච දේවල් ටික ඇත්තටම ඔබගේ වාර්තාවේ ආදායම් වාර්තාවේ අනු සංසන්දනය කරන් පස්සේ ඒ දේවල් නිවැරදිව ඩිස්ක්ලෝස් වෙලාද කියන කාරණා. ඉතින් මේක වැදගත් කාරණයක් විදිහට සලකන්න වෙනවා ටැක්ස් ෆයිල් එකක් සබ්මිට් කරද්දී. ඉතින් ඒ පිළිබඳවත් ඔබ අවධානයක් යොමු කරන්න. මොකද මේ ප්‍රශ්නේ ඊටවත් වැදගත් ප්‍රශ්නයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. එකම ගැටලුවක් තියෙනවා සපෝටින් ඩොකියුමන්ට්ස් අප්ලෝඩ් කරන්න මොනවද කියලා. අතට සපෝටින් ඩොකියුමන්ට්ස් අප්ලෝඩ් කරන එකෙන් තියෙන කාරණය තමයි විශේෂයෙන් ඔබ තනිපුද්ගල ආදායම් බදු ගණනය කිරීමක් කරලා තමයි ඔබගේ වාර්තාව දෙන්නේ. අනිවාර්යම දෙයක් නෙමෙයි සපෝටින් ඩොකියුමන්ට්ස් අප්ලෝඩ් කරන එක. මොකද IRD එකෙන් තාම ස්පෙસિෆයිඩ් කරලා නැහැ මොනවද සබ්මිට් කරන්න ඕන ඩොකියුමන්ට්ස් කියලා ඉන්ඩිවිජුවල් ඉන්කම් ටැක්ස් රිටර්න් එක. හැබැයි ඔබට වැදගත් වෙන ඔබගේ තියෙන තොරතුරු අනුව වැදගත් වෙන ඩොකියුමන්ට්ස් අනිවාර්යෙන් ඩිපාර්ට්මන්ට් එකට සබ්මිට් කරන්න පුළුවන් නම් ඉතාමත් වැදගත්. මොකද ඒ මත පදනම් වෙලා ඔෆිසර්ස්ලා ඔබගේ ටැක්ස් ෆයිල් එක රිවිව් කරන අවස්ථාවේදී තවදුරටත් තහවුරුවක් සහ ඒ දේවල් සම්බන්ධයෙන් ඔවුන්ට නිවැරදි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. විශේෂයෙන් ටැක්ස් කම්පියුටේෂන් එක එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකක් තියෙනවා T10 සර්ටිෆිකේට් එක ගොඩාක් සර්ටිෆිකේට් නැත්තම් විතෝට් ටැක්ස් සර්ටිෆිකේට් කීපයක් ගොඩක් සර්ටිෆිකේට් තියෙන අඩුම ගාන ලිස්ට් එකක් සර්ටිෆිකේට් සම්බන්ධයෙන් රයිට් ඒ විදිහට
ඔබ මේ අත්‍යවශ්‍ය නැත්නම් මූලික තොරතුරු ටික ඩිපාර්ට්මන්ට් එකට අප්ලෝඩ් කරන්න ඒ සබ්මිට් කරන අවස්ථාවේ. ඇත්තට ඔබ මතක තියාගන්න ඕනේ මේ ඩොකියුමන්ට්ස් වල සේව් කරලා තියෙන කැපැසිටි සම්බන්ධයෙන් පොඩි අවධානයක් යොමු කරන්න. මොකද ඒ අප්ලෝඩ් කරන්න පුළුවන්කම තියෙන්නේ MB 10ක් වෙනකම් විතරයි. ඉතින් සමහර ඩොකියුමන්ට් එකේ weight එක වැඩි වුණොත් ඔබට අප්ලෝඩ් කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒකේ අදහස් කරන්නේ වෙන ඔප්ෂන් එකක් නැහැ කියලා. ඔල්ටර්නේටිව් ඔප්ෂන් එකක් තියෙනවා. right? ඔබ අප්ලෝඩ් සබ්මිට් කරලා ඉවරලා ඔබට නැවතත් පුළුවන් schedules and supported document upload කියලා කියන list එකේ link එකකින් ගිහිල්ලා ඔබට අප්ලෝඩ් කරගන්නත් පුළුවන්කම තියෙනවා පස්සේදී. right? හැබැයි ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න ඕනේ. ඒක බලමු කමෙන්ට්ස් කීපයක් තියෙනවා. It is compulsory to submit the set return if I have already submitted the 24-25 return. I am currently unable to file the set return as it cannot be processed, especially because I cannot select the tax year of the I have only employment income and investment income. Actually, the set return has to be submit as a normal present provisions, right? එතකොට ඔයාගේ set return එක අනිවාර්යෙන් submit කරන්න ඕන දැනට තියෙන provision එක අනුව. හැබැයි ගොඩක් වෙලාවට ඊළඟ අවුරුද්දේ set return එක submit කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද දැනට බජට් එකකින් ආපු ඉස්සෙල්ලා 2025 මාර්ච් තිබ්බ බජට් එකකින් ආපු provision එක තාම පාර්ලිමේන්තු එක approve වෙලා නැහැ. ඒකේ තියෙනවා set return එක අයින් කරන්න. වර්තමාන 2024-25 වර්ෂයයි 25-26 වර්ෂයයි දෙකේම set return එක අපි submit කරන්න ඕනේ. ඒතර දැන්ටමත් set return එක submit කරලා නැති කෙනෙක් වුණොත් එහෙම දැන් අපිට set return එක submit කරන්න බෑනේ. ඒතර තියෙන ගැටලුව තමයි අර calculation එකක් වෙද්දී department එකේ ඔබ calculate කරන අවස්ථාවේදී ඔබගේ tax return එකේදී සමහරලාට panel interest එකක් ඇති වෙන්න පුළුවන්. හැබැයි ඔබගේ සම්පූර්ණ tax liability එක අඩුම ගානේ සැප්තැම්බර් 30 කියන දවසේදීවත් ඔයා settle කරලා තියෙනවා නම් ඒ තියෙන risk එකකින් ඇති වෙන්න පුළුවන් තත්ත්වය අවම කරගන්න පුළුවන්. ඒතර ඔබ return එක submit කරලා නැහැ. හැබැයි ඔයගේ 2024-25 return එක ඔයා දැන් submit කරන්න යන්නේ. right? employment income එකක් විතරයි සහ investment income එකක් තියෙන. employment income එකේ නම් ගැටලුවක් ඇත්තටම නැහැ. වාට මොකද ඔයාගේ employment income එකට අදාළව තිබ්බනම් අපිට ඒක කැපිලි ඉවරයි. ඒතර ආයෙත් නැවත set return එකක් කරා ඔයාට return එක submit කරා වුණත් නැති වුණත් tax එකක් ගෙවන්න දෙයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි ඔබ බලන්න ඕනේ investment income එකක් තියෙනවා. ඒතර investment income එක අපි දුමු උදාහරණයක් විදියට interest income එකක් තියෙනවා කියලා. දැන් interest income එක 5% tax අඩු කරලා තියෙන්නේ නේ. ඒතර අනිත් ප්‍රමාණයට අනිවාර්යෙන් tax ගෙවන්න ඕනේ. ඒ නිසා ඒ ගැන අවධානය යොමු කරන්න. හැබැයි තව දෙයක් ඔයාගේ investment income එක අපි individual කෙනෙක්ගේ tax වලදී බලන්නේ cash basis. ඔයා cash ලැබිච්ච වෙලාවේ තමයි tax එක ගෙවන්න ඕනේ. ඒතකොට මේ දේවල් එක්ක බලද්දී සාමාන්‍යයෙන් තියෙන සාමාන්‍ය practical situation එකත් එක්ක බලද්දී ඔබට තියෙන impact එක අවම වෙන්න පුළුවන් ඔබගේ තියෙන employment income එකයි investment income එකත් එක්ක බලද්දී. ඒ නිසා පොඩ්ඩක් අවධානය යොමු කරන්න මේකේ ඔබගේ ගෙවන්න ඕන ටැක්ස් එක හරියටම සැප්තැම්බර් 30 කින් දවසේවත් සම්පූර්ණ වෙලා ගෙවලා තියනවාද කියලා. එහෙමනම් ගැටලුවක් නැහැ. දැන් මොන වුණත් දැන් ඔයා රිටර්න් එක සබ්මිට් කළා නෑනේ නේ. ඒතර සෙට් රිටර්න් එක දීලා නැහැ කියලා කියන්නේ ගොඩක් වෙලාවට ඔබ ඉන්ස්ටෝල්මන්ට් පේ කළාත් නැහැ. right? දැන් අපිට හිස්ටරි එකට ගිහිල්ලා කරෙක්ට් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඔබ නිවැරදිව ඔබගේ ටැක්ස් රිටර්න් එක සම්පූර්ණ කරලා අදාළ බාර දීම සිදු කරන්න. ඒතර ගැටලුවක් නැහැ. ඊළඟ තව ප්‍රශ්නයක් අපිට තියෙනවා බැංක් එකේ බැලන්ස් කන්ෆර්මේෂන් එකක් ගන්නේ නැතුව ජූනි 30ට වත්කම් බැරගම් ප්‍රකාශන දාපු බැංක් බැලන්ස් එකම ප්‍රමාණවත් නේද? ටැක්ස් ක්ලේම් එකක් තිබ්බොත් කොහොමද ගන්න? රයිට්. අපි බලමු පළවෙනි එක බැංක් බැලන්ස් එකක් කන්ෆර්මේෂන් එකක් නැතුව අපිට මේක දාන්න පුළුවන්ද කියලා. ඔබගේ අර වත්කම් බැරගම් ප්‍රකාශනයේදී ඔයා දීලා තියෙනවා නම් විශේෂයෙන් ගවර්න්මන්ට් සර්වන්ට්ස්ලා ජූනි 30 ඉස්සෙල්ලා 2025 මාර්තු 31 තිබ්බ වත්කම් බැරකම් ප්‍රකාශනයක් ඩිපාර්ට්මන්ට් එකට නැත්නම් අදාළ දෙපාර්තමේන්තුවේ හෙඩ්ට දෙන්න ඕන. දැන් වර්තමානයේ තියෙන්නේ ඔන්ලයින් ගිහලා සබ්මිට් කරන්න ඕන ප්‍රයිවරි කමිෂන් එකට ඩිරෙක්ට් ඒ සබ්මිෂන් එක යනවා. රයිට්. ඒ සබ්මිෂන් කරා නම් ඔයා ඒ අවස්ථාවේ අනිවාර්යෙන් බැංක් බැලන්සස් කන්ෆර්මේෂන් එකක් අරන් ඇති.
ඒ දේවල්ම ඔයාට යූස් කරන්න පුළුවන් ගැටලුවක් නැහැ. ගොඩක් වෙලාවට ඒ දේවල් සමාන වෙන්නේ මොකද ඉන්කම් ටැක්ස් රිටර්න් එකටයි ඇසට් ලයබිලිටි ඩික්ලරේෂන් එක දෙකම පදනම් කරගන්නේ 2025 මාර්තු 31. right? නිසා ඒ බැලන්සර්ස් තමයි අපිට යූස් කරන්න වෙන්නේ. ගොඩක් වෙලාවට ඒක වෙනස්කමක් සිදු වෙන්න හැකියාවක් නැහැ. right? එකම ටැක්ස් ක්ලේම් එකක් තිබ්බොත් කොහොමද ගන්නෙ? ටැක්ස් ක්ලේම් එකක් කියන එක අදහස් කරන්නේ මම හිතන්නේ රිෆන්ඩ් එකක් තිබ්බොත් කොහොමද ගන්නෙ කියන එක තමයි. දැන් වර්තමානයේ දැන් අපි දුමු ඔයාගේ 2024 25 වර්ෂයේදී ඔයාගේ රිටර්න් එක ටැක්ස් කම්පියුටේෂන් එක හදලා රිටර්න් එක සම්පූර්ණ කරාම ඔයා වැඩියෙන් ටැක්ස් ගෙවලා තියෙනවා. අන්න ඒ අවස්ථාවේ ඔයා කියනවා ඔයාට ක්ලේම් එකක් තියෙනවා. ඔයාට රිෆන්ඩ් එකක් තියෙනවා කියලා. පළවෙනිම කාරණය තමයි ඔයා ඔයාගේ රිටර්න් එක හරියට සබ්මිට් කරන්න ඕනේ. ඒ සබ්මිට් කරන වෙලාවේදී ඔයා කියන්න ඕනේ මම රිටර්න් එකේම සඳහන් කරන්න මට රිෆන්ඩ් එකක් තියෙනවා. එක්සස් ටැක්ස් ක්‍රෙඩිට් එකක් තියෙන කියන කාරණේ ඔයා සබ්මිට් කරන්න. ඒක තමයි පළවෙනිම කාරණය. ඊට පස්සේ ඩිපාර්ට්මන්ට් එකේදී ඔයාගේ රිටර්න් එක සිස්ටම් එකේ ප්‍රොසෙස් වුණාන් පස්සේ ඔයා ඔෆිස් කෙනෙක් ගාවට ඒ රිෆන්ඩ් එක සම්බන්ධයෙන් වර්ක් අයිටම් එකක් ක්‍රියේට් වෙනවා. එයාට වැඩ අයිටම් එකක් ක්‍රියේට් වෙනවා. ඔෆිස් ඊළඟට ඒ දේවල් වෙරිෆයි කරලා ඒවා කම්ප්ලීට් කරාම ඔයාට පස්සේදී ලෙටර් එකකින් දැනුම් දෙනවා ඔයාට රිෆන්ඩ් එකක් තියෙනවා. අන්න රිෆන්ඩ් එක ඔයාට කෑෂ් වලින් ගන්න ඕනද නැද්ද? ඒ දේවල් ඉන්ස්ට්‍රක්ෂන් දීලා සම්පූර්ණ කරලා බාර දෙන්න කියලා. ඒතර රිෆන්ඩ් මෝඩ් ඉන්ස්ට්‍රක්ෂන් කියලා අපි එක හඳුන්වනවා. right? ඒතර එහෙම දුන්නාන් පස්සේ IRD ඔෆිසර් කෙනෙක් ඒ ප්‍රොසෙස් එක සම්බන්ධයෙන් යොමු වෙනවා. ඊට පස්සේ ඔබගේ සමහරට ඒ රිෆන්ඩ් එක වෙරිෆයි කරන්න අවශ්‍ය නම් ඒ දේවල් වලට අවශ්‍ය ඩොකියුමන්ට්ස් ඊලන්න පුළුවන්. ඒ ක්‍රියාවලිය සම්පූර්ණ වුණාම ඔබට රිෆන්ඩ් එකක් ගන්න පුළුවන්. සමහරට කෑෂ් රිෆන්ඩ් එකක් ඔයාලට ගන්න පුළුවන්කම තියෙනවා. සමහරට ඔයාගේ තියෙන අවුට්ස්ටෑන්ඩින් වලට නැත්නම් ෆියුචර් ටැක්සස් වලට සෙටල් කරන්න හැකියාව තියෙනවා. ඒකම පනතේ තියෙන විශේෂ කරුණක් තියෙනවා. ඒ වගේ රිෆන්ඩ් එකක් තිබ්බොත් ඔයා ඔඩිට් එක කරනකම් බලන් ඉන්න අවශ්‍යතාවයක් නැහැ. ඊළඟ වර්ෂයේදී ඔයාගේ ගෙවන්න ඕන ටැක්ස් එකකින් ඔයාට අඩු කරගන්න ක්‍රමවේදයකුත් තියෙනවා. පනතේ කියනවා ඔයාගේ රිෆන්ඩ් එකකින් ටැක්ස් ක්ලේම් එකකින් 60%ක් ඊළඟ වර්ෂයේදී ඔයාගේ ගෙවන්න ඕන ටැක්ස් එකේ ගෙව්වා විදිහට සලකලා බැලන්ස් එක විතරක් ගෙවීම සිදු කරන්න කියලා. ඒ chance එකක් ඔයාට තියෙනවා මේ අවස්ථාවේදී. ඉතින් ඒකත් අපි අවධානය යොමු කරන්න ඕනේ රිෆන්ඩ් එකක් තියෙනවද නැද්ද කියන කාරණේ. ඒතර විශේෂයෙන් අපි ටැක්ස් ෆයිල් එකක තමන්ගේ ටැක්ස් ෆයිල් එක සම්බන්ධයෙන් පොඩි අවධානයකින් ඉන්න වැදගත් වෙන කාරණා කීපයක් තියෙනවා. ඉතින් අපි ගොඩාක් වෙලාට දකිනවා නොවැම්බර් 30 නැත්නම් සැප්තැම්බර් 30 දවසේ තමයි ඔයාලට මතක් වෙන්නේ ඔයාගේ ටැක්ස් ෆයිල් එක සම්බන්ධයෙන්. එහෙම නෙමෙයි ඔබ පොඩි අවධානයකින් ඉන්න ඕනේ පොඩි මතකයකින් ඉන්න ඕනේ. මම ටැක්ස් පේයර් කෙනෙක් මගේ මෙන්න මේ ආර්ථික කාර්යයන් නැත්නම් ඉකොනොමික් ඇක්ටිවිටීස් වලට මම යොමු වෙලා ඉන්නවා. ඒතර ඒ වෙලාවේදී මම මොනවද ඩොකියුමන්ට්ස් විදියට තියාගන්න ඕනේ? සහ ඒ ඩොකියුමන්ට්ස් තියාගෙන කොහොමද මම කැල්කියුලේෂන් කරන්න ඕනේ? සහ කොහොමද මගේ ටැක්ස් ෆයිල් එක මේන්ටේන් කරගන්න ඕනේ? මොකද ක්වාටර්ලි තමයි අපි ඉන්කම් ටැක්ස් ගෙවන්න ඕනේ. ගොඩක් අය අවුරුද්ද අවසානයේ කැල්කියුලේට් කරලා ගෙව්වට අවශ්‍යතාවය තමයි හැම ක්වාටර් එකකම තියෙන ලයබිලිටි ඒවා දීලා තියෙන දවස් 4ක අවුරුද්දේ දවස් 7කදී ගෙවීම සිදු කරන්න ඕනේ. හෝ ඊළඟ ඊට ඉස්සර දවසකදී. right? ඒතර ඒ ක්වාටර්ලි පේමන්ට් එක කරන්න ඕනේ. ක්වාටර්ලි පේමන්ට් එක කරන්න නම් මොකක් හරි ගාණක් ගෙවනව නෙවෙයි හොඳ අවබෝධයකින් අවධානයකින් ඒ දේ සිදු කරන්න වෙනවා. එහෙම කරේ නැතුණාම තමයි ගොඩක් ලාට අවසානයේ රිෆන්ඩ් ඇති වෙන්නේ. අපි රිෆන්ඩ් එකක් ඇති වෙලා රිෆන්ඩ් එක ගන්නේ කොහොමද මැනේජ් කරගන්නේ කොහොමද අන්නේ ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න ඉස්සෙල්ලා අපි බලන්න ඕනේ අපේ ටැක්ස් ෆයිල් එක කොහොමද අපි මැනේජ් කරගන්නේ. ඒ පිළිබඳ අවධානයකින් යුතුව අපි කොහොමද දේදෙල කරන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් අවධානය යොමු කරමු. මොකද ටැක්ස් මැනේජ් කරන ටැක්ස් ප්ලෑනින් කියන එක කිසිම අවොයිඩන්ස් එකක් නෙමෙයි. හැබැයි මේ දේවල් නිවැරදිව කරන්න ඕනේ. හැබැයි සේරම ට්‍රාන්සැක්ෂන් එක ඉවර වෙලා අවසානයේ ටැක්ස් හැදුවෙන් පස්සේ වැඩි වෙලා වුණ එක ගැලපීම් කළා මොන හරි දේවල් කරන්න යනවා අන්න එතන අවොයිඩන්ස් එකක් තියෙනවා. එතන ටැක්ස් මැනේජ්මන්ට් කියන ටැක්ස් ප්ලෑනින් එක කියන එක ඔබගේ ටැක්ස් ෆයිල් එක ඔබට සිදු කර ගන්න පුළුවන්. හැබැයි ඔබ ඒ සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් අවධානයකින් සිදු කරන්න ඕනේ. ඒකම අපි දකින කාරණේ තමයි දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ගොඩක් වෙලාවට ටැක්ස් උපදේශකයෝ ඉන්නවා. රයිට්? සමාජ මාධ්‍ය වල ගොඩාක් ටැක්ස් උපදේශකයෝ අපි දකිනවා. හැබැයි අපිට ගැටලුවක් තියෙනවා. ඒ අය දැනුමක් අරගෙන සහ පරිචයක් එක්කද මේ උපදේශන සේවා කන්සල්ටේෂන් කරන්නේ. ඇත්තටම වර්තමානයේ තියෙන තත්ත්වය තමයි ගොඩක් ටැක්ස් ෆයිල් ආරම්භ වෙලා ඒ අයට සර්විස් එක දෙන්න සමහරට ඒ අයට සමහරට තියෙන කාර්යබහුලත්වයත් එක්ක සහ මේ ලංකාවේ තියෙන ටැක්ස් ක්‍රමයේ බදු ක්‍රමයේ නිරන්තර වෙනස් වීමත් එක්ක
අවබෝධය සහ මේ අප්ඩේට් එක තියාගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් ටැක්ස් කන්සල්ටන්ට් කෙනෙක් සහයෝගය ලබා ගන්න අවස්ථා තියෙන පුළුවන්. ඒ වැකුම් එක දැන් මේ සමාජයේ තියෙනවා. හැබැයි ඒ වැකුම් එක තිබ්බට නිකන් අපි ජස් වෙන කෙනෙකුට උපදේශනයක් කරන්නේ නැතුව අපි ඒ සඳහා යොමු වෙනවා නම් අපි ඒ සම්බන්ධයෙන් අවබෝධයක් අවධානයක් සහ ඊට අවශ්‍ය පරීක්ෂයක් එක තමයි ඒකට යොමු වෙන්න ඕන. සමහර නිවර සර්ටිෆිකේෂන් එකක් අරගෙන ක්වොලිෆයිඩ් කෙනෙක් විදියට සහ දැනුමක් ඇති කෙනෙක් විදියට පරිචයක් ඇති කෙනෙක් විදියට තමයි ඒ සර්විස් එක දෙන්න ඕන. එතකොට ගැටලුවක් නැහැ. හැබැයි ගොඩාක් වෙලාවට අපි දකිනවා වර්තමානයේ Facebook ads ඒ වගේ දේවල් තියෙනවා. හැබැයි හරි සර්විස් එකක් දෙනවද කියන ගැටලුව දැන් තියෙනවා. ඉතින් ඒක හරියට නියාමනයක් නැත්නම් හරි පරිපාලනයක් නොවුනොත් එහෙම තව අවුරුදු 2-3කින් අනිවාර්යෙන් ඒ ටැක්ස් කමියුනි එකටද ලොකු ගැටලු ගණනාවක් ඇති වෙන්න පුළුවන්. මොකද ජස්ට් මේ සබ්මිෂන් එක කියන එක නෙමෙයි සම්පූර්ණ වාගේ ටැක්ස් මැනේජ්මන්ට් කියන එක. රයිට්? මොකද ඩිපාර්ට්මන්ට් එකේ ඔෆිසර් කෙනෙක්ගේ ඉන්වෝල්ව්මන්ට් එකත් එක්කම දැන් ඩිපාර්ට්මන්ට් එකේ සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා, රූල්ස් දීලා තියෙනවා. ඒට අනුව තමයි ඔබගේ ටැක්ස් ෆයිල් එක ඉවලුවේට් කරන්නේ. රයිට්? ඒතර ඒ ඉවලුවේෂන් එකේදී ඔබ හරියට නිවැරදිව ඒ දේවල් ඇප්ලයි කරලා නැත්නම් අවසානයේ ඔබටම තමයි ඒ ගැටලු ටික මුහුණ දෙන්න වෙන්නේ. ඉතින් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්න අවශ්‍ය වෙනවා. එකම ඔයා ටැක්ස් ෆයිල් එක හදාගෙන සබ්මිට් කරායින් පස්සෙත් ඔබට තව කාර්යයක් තියෙනවා. මොකක්ද ඒ කාර්යය? ගොඩාක් අය අමතක කරන තැන. කාර්යය තමයි ඔබගේ ටැක්ස් ෆයිල් එකේ තියෙන තොරතුරු ටික ඔබ කොහොමද පවත්වාගෙන යන්නේ? සමහරට ඔබ soft copies විදිහට තියාගන්න වෙන්න පුළුවන්. ඔබගේ කම්පියුටර් ලැප්ටොප් එකේ සමහර drive එක save කරලා තියෙනවා වෙන්න පුළුවන්. සමහරට ඔබ hard copies විදිහට තියාගන්න වෙනවා. තවත් කෙනෙක් කොයි මොකොත් හිතන්නේ නැහැ. කාට හරි කියලා ටැක්ස් ෆයිල් එක සබ්මිට් කරා. ඒ කියන්නේ මොකුත් තියෙන right done and dust කියලා වැඩේ ඉවරයි කියලා හිතන්නේ. ඒ පස්සේ දවසකදී මේ සම්බන්ධයෙන් කිසිම තොරතුරක් නැහැ, කැල්කියුලේෂන් එකක් නැහැ, හදාගත්ත විදිය නැහැ, රයිට් සබ්මිට් කරපු රිටර්න් එක නැහැ. සමහර accounts ටික නැහැ, T10 certificate එක නැහැ. ප්‍රශ්න ගණනාවයි. සමහර මේ අතර ඩිපාර්ට්මන්ට් එකකින් රික්වෙස්ට් කරනවා, බැංක් ස්ටේට්මන්ට් ඔය දේවලුත් රික්වෙස්ට් කරනවා. ඉතින් ඔබ ගැටලු ගණනාවකට මුහුණ දෙනවා අනාගතයේදී ඔබගේ මේ ටැක්ස් ප්‍රිපරේෂන් සබ්මිෂන්ස් තොරතුරු ටික ඔබ ගාව නිවැරදිව තියාගත්තේ නැත්නම් ඒ නිසා ෆයිල් කරලා ඉවර වුණාන් පස්සේ ඔබ හිතන්න අවශ්‍ය දේ තමයි මේ ડોකියුමන්ට්ස් ටික මේ තොරතුරු ටික මම කොහොමද තියාගන්නේ? මොකද පනතේම අවශ්‍යතාවයක් තියෙනවා. අපේ මේ ડોකියුමන්ට්ස් ටික අවුරුදු 5ක් යනකම් අපි රිටේන් කරන්න ඕනේ. රයිට්? ඒ සම්බන්ධයෙන්ුත් විශේෂයෙන් අවධානයක් යොමු කරන්න වෙනවා. right එකම තව ගැටලුවක් තියෙනවා මේ රෙන්ට් එක සම්බන්ධයෙන්. කෙනෙක්ට ආයෝජන වත්කමක් විදියට රෙන්ට් එක ලැබිලා තියෙනවා. රෙන්ට් එක ලැබුණාන් පස්සේ ඒක ලැබෙන්නේ විතෝල් ටැක්ස් වල රෙජිස්ටර් වෙලා ඉන්න කෙනෙක් ඉන්නම් ඔයාට විතෝල් ටැක්ස් අඩු කරලා තමයි 10%ක් අඩු කරලා තමයි රෙන්ට් එක ලැබෙන්නේ. right? તો රෙන්ට් එක ආදායම් බදු සඳහා ගැලපීම් කරන්න යද්දී අපි ග්‍රොස් වැලියු එක අපි සලකා බැලීමක් සිදු කරන්න ඕන. ග්‍රොස් වැලියු එක. right? ග්‍රොස් කියලා කියන්නේ විතෝල් ටැක්ස් අඩු කරන්න ඉස්සෙල්ලා වැලියු එක. right? ගොඩාක් අයට ගැටලුවක් තියෙනවා, අපහැදිලිකමක් තියෙනවා. මේ ප්‍රශ්න වලින් අපිට පේන දේ තමයි රෙන්ට් එක ගණනය කරද්දී මොනවද විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕන කාරණා? මොනවද අපි තියාගන්න ඕන ඩොකියුමන්ට්ස්? ඔබගේ විතෝල් ටැක්ස් සර්ටිෆිකේට් එක හොඳ එවිඩන්ස් එකක්. ඔබගේ ලැබෙන රෙන්ට් එකයි ඔබගෙන් අඩු කරගත්ත විතෝල් ටැක්ස් ප්‍රමාණයයි කන්ෆර්ම් කරගන්න. right? එහෙනම් ඒ විතෝල් ටැක්ස් අඩු කරලා තියෙනවා නම් ඒ සර්ටිෆිකේට් එක වැදගත් සාක්ෂියක්, එවිඩන්ස් එකක් වෙනවා. එම විතෝල් ටැක්ස් අඩු කරලා නැත්නම් අනිවාර්යෙන් රෙන්ට් ඇග්‍රීමන්ට් එකක් තියෙනවා නම් ඒ දේවල් ඔබගේ ඩොකියුමන්ට්ස් නැත්නම් සාක්ෂි විදිහට හඳුනා ගන්න පුළුවන්. එකම ඔබ ගණනය කරද්දී ඔබට පුළුවන් ඔබ ඉන්ඩිවිජුවල් කෙනෙක් නිසා ඔබට පුළුවන්කම තියෙනවා 25ක එලවන්ස් එකක් ගන්න පුළුවන්. රිපෙයාර් ඇන්ඩ් මේන්ටනන්ස් එලවන්ස් එකක් ගන්න පුළුවන් අදාළ ප්‍රොපර්ටි එකට. 25ක් අගයක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට පුළුවන් ඇත්තටම ඇති වෙන වියදම අඩු කරගන්න පුළුවන්. එක්කෝ එලවන්ස් එක එහෙම නැත්නම් ඇත්තටම ඇති වෙන වියදම අඩු කිරීමේ හැකියාවක් තියෙනවා. right? ඒතර ඒ දෙකෙන් එකක් ඔයාලට අඩු කරන්න පුළුවන්. ඒකම
මේ එලවන්සේ කව කරන්නේ repair maintenance and depreciation කියන ටික විතරයි. ඊට අමතරව ආයෝජන ඉන්වෙස්ට්මන්ට් වලට ඔයාට වියදම් අඩු කිරීමේ හැකියාවක් තියෙනවා. මේවට අමතරව ඔය කියන repair allowances and depreciation කියන දේවල් වලට අමතරව තවත් මොන හරි වියදම් ඇති වෙලා තියෙනවා නම් rates වගේ ගෙවන්න තියෙනවා නම් සමහරට ඔයාට ටෙනන්ට් කෙනෙක් හොයා ගන්න brokerage එකක් ගලන් තියලා තියෙනවා නම් ඔයාගේ දේවල් ටිකත් ඔයාට වියදම් විදිහට අඩු කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ওই කාරණා ටික ගැලපීම් කරයින් පස්සේ තමයි ඔයාගේ රෙන්ට් එකෙන් ඇත්තටම ආදායම් බද්දට යටත් වෙන ප්‍රමාණය අපිට හඳුනා ගන්න හැකියාව තියෙනවා. right අපිට තව ප්‍රශ්නයක් තියෙනවා regarding the interest income. The IRD has pre-filled this data on the monthly basis, but bank statement provide the total interest and withholding for the entire year. When filing, can I remove the monthly interest and withholding figures pre-filled by the IRD and instead enter the annual total for the interest and the withholding as provided by the bank document? Exactly correct, right? Then normally IRD provide those information as a support to you. On top of this also it is mentioned, right, it is not a complete and comprehensive list, right? Depend on your actual documents you can do the changes, right? Then if you are really collecting those information from the bank, right, there's no any issue, right? You can do the amendments, right? You can do the amendments for the figures given by the IRD, but you have to double check with your monthly, with your statement and the monthly details provided by the IRD field 1, whether it is exactly take the total and compare those two documents and see whether those are properly arrive the annual values. Then depend on the convenience, normally bank issue the annual documents, right? Then but normal the access that the provision is required that every month bank or finance company they have to issue the withholding certificate, but it doesn't matter for the time being, right? If you collect the annual documents, then annual without tax certificates or bank statement, right? Based on this you can do the required preparations, right? You know annual document එක කරන් තියෙනවා නම් ඒ document එකේ තියෙන විදිහට ඔයාලට complete කරන්න පුළුවන්කම තියෙනවා, ගැටලුවක් නැහැ, right? ඔයාලට double check කරගන්න පුළුවන් department එකේ monthly details ටිකද pre fill කරලා තියෙනවා නම් එතනදී ඒකත් එක්ක total කරලා අතරම මේක tally වෙනවද කියලා. ඒ comparison එක ඔයාලට කරන්න පුළුවන්. හැබැයි ඔයාගේ බැංකුවෙන් ගත්ත document එක මත පදනම් වෙලා ඔයාලට පුළුවන්කම තියෙනවා ඔයාගේ preparation එක කරන්න. එතකොට ඒ pre fill කරපු දේවල් ටික අයින් කරලා ඔයාගේ actual document එකත් එක්ක submit කරන්න පුළුවන්, ගැටලුවක් නැහැ. right. ඒක මේ ප්‍රශ්නෙත් එක්ක පොඩි කාරණයක් අපි නැවත මතක් කරද්දී free fill system එක. අතර මේක ටික ටික improve වෙයි ඉස්සරහට. දැන් ගිය අවුරුද්දේ අතරම first time දුන්නේ. මේ අවුරුද්දේ free fill system එක තවත් improve වෙලා තියෙනවා, right? ඒතර වාගේ interest එකයි විශේෂයෙන් ගිය අවුරුද්දේ ඔයා enter කරපු asset liabilities ටිකයි ඔයාට readily available නේද? ඒතර වාගේ ඇත්තටම ඒ ගොඩක් වෙලාට දැන් ගන්න interest income එකේ දේවල් ගොඩාක් දේවල් නිවැරදි තත්ත්වයේ තියෙන ඉතාමත් හොඳ development එකක් system එකේ. මොකද ඒක convenient taxpayer කෙනෙක්ට ඉක්මනට යාගේ return එක submit කරගන්න පුළුවන්. එයාට ඇත්තටම interest income එක employment income එක තියෙනවා නම් ඒ data ටික ඇත්තටම correctly අරන් තියෙනවා නම් IRD එකේ online එකේ free field mode එකට simplified version එකට ඉතින් taxpayer කෙනෙක්ට ලොකුම කරදරයක් නැතුව තමන්ගේ රිටර්න් එක කම්ප්ලීට් කරගන්න හැකියාව තියෙනවා. ඒක මේක හොඳ දෙයක්. ඔබ සිම්ප්ලිෆයිඩ් version එකේ රිටර්න් එක අදාළ නොවුණත් ට්‍රික් එකක් විදිහට ඔයාලට යූස් කරගන්න පුළුවන්. ඉස්සෙල්ලා ඔයා සිම්ප්ලිෆයිඩ් version එකේ තියෙන පාත්වේ එකේ ගිහිල්ලා ඔයාගේ ඉන්ට්‍රස්ට් ටිකයි ගිය අවුරුද්දේ තිබ්බ ඇසට් ටිකයි සේව් ඇස් දාලා සේව් කරගෙන ඔයාට අයින් වෙලා normal pathway එකේ ගියාම නම් අර සේව් කරපු ටික ඇත්තටම සේව් වෙලා තියෙනවා. ඒතර පොඩ්ඩක් ඔයාගේ ෆිල් කරන ස්ටෙප්ස් ටික නැත්තම් ඔයාට ෆිල් කරන්න අවශ්‍ය එන්ටර් කරන්න තියෙන ඩීටේල්ස් ප්‍රමාණය අවම කරගන්න හැකියාව තියෙනවා
ගිය අවුරුද්දේ asset liabilities ටික තියෙනවා, interest ටික තියෙනවා, සමහරට employment income එකත් route වෙලා තියෙනවා. ওই දේවල් ටික readily available. ඒ path එක ගාට use කරන්න පුළුවන්. ඒක convenient mode එක සහ trick එකක් අපිට use කරගන්න පුළුවන්. ඉක්මනට අවශ්‍ය තොරතුරු ටික ඇතුළත් කරලා return එක submit කරගන්න. එක තව question එකක් එනවා without tax certificate එක joint account එකක කොහොමද රැමිෂ් එකේ දාන්නේ? මේක ගොඩක් වෙලාවට සංකීර්ණතාවයක් තියෙන්න පුළුවන්. පනතේ තියෙන්නේ පනතේ 29 වෙනි වගන්තියේ ඇතුළත් වෙන්නේ ඔයාලට joint account එකක් තියෙනවා නම් joint account holders ලගේ interest එකට අනුව තමයි එයාලගේ අයිතියට අනුව තමයි interest එකයි ඒ අදාළ credit එකයි වෙන් වෙන්න ඕනේ. සමහරට 50-50 වෙන්න පුළුවන් නැත්නම් වෙන rate එකක් වෙන්න පුළුවන්. right? එතකොට department එකේ මේක withholding එක add කරද්දී ඔයා මේ certificate එක දෙන්නටම use කරන්න පුළුවන් certificate numbers ඒ ටික. එතකොට අදාළ ඔයාගේ component එකට අනුව use කරා. අපි example එකක් විදිහට අපි හිතමු 1 lakh හම් වෙන interest එකක් 105ක් අඩු කරලා 5000ක් අඩු කරලා තියෙන withhold tax එක. දැන් මේක 50 තමයි holding එක තියෙන්නේ. අපි husband and wife කියලා, right? එතකොට 50000ක් husband ගේ record වෙනවා 50000ක් wife ගේ record වෙනවා. එයා සමානව withholding එකක් දෙන්නගේ සමානව 2500 2500 ගන්න පුළුවන්. අර තොරතුරු ටික සම්පූර්ණයෙන් සමානව දෙන්නටම ඇඩ් කරා. right? එතකොට ඒ තියෙන එක එක්කෙනාට තියෙන interest එකට අනුව මේක අපිට ගන්න පුළුවන්කම තියෙනවා. right? මම හිතන්නේ අපිට අවශ්‍ය කාරණා ගොඩාක් අපි කතා කරා මේ සෙෂන් එකේදී අපි ඊළඟ දවසෙත් ඊළඟ සතියේත් බදාදා මේ ටයිම් එකටම 9:10 කියන කාල සීමාව අපි ඔබට වෙන් කරනවා. ඒතර ගොඩක් අය තවදුරටත් වීඩියෝස් බලලා තියෙන්න පුළුවන්. අපි අතර කාල සීමාවලදී අපි දැන්ට රෙඩි කරලා තියෙන එඩිටින් මෝඩ් තියෙන සහ රෙඩි කරලා තියෙන ප්‍රොසෙස් එක ගැන දේවල් සේරම අපි ඔබට අප්ලෝඩ් කරලා ඉවර කරනවා. ඒතර Tamanට අවශ්‍ය සම්පූර්ණ දේවල් ටික ඔයාලට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් විශේෂ කාරණයක් විශේෂ ගැටලුවක් තිබ්බොත් ඔබට පුළුවන් WhatsApp මාර්ගයෙන් අපිව සම්බන්ධ කරගන්න. ඒක අනිවාර්යෙන් අපි ඔබට සහයෝගය දෙනවා, ගයිඩ් කරනවා. ඔබගේ tax return එක ඔබම submit කරගන්න මේ program එකේදී නිවැරදිව පැහැදිලිව තමන්ගේ tax return එක submit කරගන්න. ඊට අමතරව ඔබ තවදුරටත් ඉගෙන ගන්න කැමති නම් tax කියන subject එක ඉතාමත් important subject එකක් දැන් critical subject එකක්. දැනුම කියන එක ඉතාමත් වැදගත්. ඇත්තටම මේක හොඳ knowledge එකක් acquire කරගත්ත නම් හොඳ පරිචයක් ඔයා තියාගත්ත නම් ඔයාලට ඇත්තටම මේක ඉස්සරහදී ඉන්කම් සෝර්ස් එකක් විදිහට උනත් ඩෙවලොප් කරන්න පුළුවන් දේ. හැබැයි මම කියන පළවෙනිම උපදේශය තමයි ඔයා කන්සල්ටේෂන් කරන්න, ඔයා දැනුම අරගෙන නිවැරදිව ඒ දේ කරන්නේ කොහොමද කියලා අවබෝධයක් එක්ක. එහෙම නැතුව කන්සල්ටේෂන් කරන්න යන්න එපා වෙන කෙනෙක්ට. ඒක ටිකක් බරපතල කාරණයක්. මොකද රිටර්න් එක සබ්මිට් කරනවා කියන එක නෙමෙයි මෙතන වැදගත් වෙන්නේ. ඔක රිටර්න් එක සබ්මිට් කරාම තමයි එක්පාරක් කොහමද ලොගින් වෙලා ඒ දේවල් කරගත්තාම රිටර්න් එකක් දාගන්න පුළුවන්. ඒක නෙවෙයි. ඒකත් එක්ක බැඳිච්ච concept එකයි තියෙන නීතිමය රාමුව සහ ඒ දේවල් එක්ක හොඳ පරිචයක් අරගෙන ඉවර වෙලා ඔබට පුළුවන්කම තියෙනවා මේක වෙන කෙනෙක්ට කන්සල්ට් කරන්න. ඉතින් ඒකට අවශ්‍ය දැනුමත් අපිට අනිවාර්යෙන් ඔයාලට අපි දෙනවා. ඔයාලට පුළුවන් මේක තවදුරටත් ඉගෙන ගන්න අවශ්‍ය නම් අපේ full package එක තියෙනවා. සම්පූර්ණ package එකක් ඔබට individual income tax සම්බන්ධයෙන් සීලම දේවල් අන්තර්ගත දේවල් ඔබට මේ නොවැම්බර් 30 කින් දවසේ ලොකුට වැදගත් කරගන්න එපා. ඔයාලට මේ කාල සීමාව තුල මාසයක් යනකම් මේ වීඩියෝ සීරීස් එක තියෙනවා. ඔයාලට පුළුවන්කම තියෙනවා ඒ දේවල් ස්ටඩි කරලා තමන්ට අවබෝධයක් අරගෙන තමන්ගේ ෆයිල් එක සම්පූර්ණ කරනවා වගේම තව කෙනෙක්ටත් ඒ සහයෝගය ලබා දෙන්න. ඒකමයි බලමු තවත් අපිට ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්න කිහිපයක්. Total remuneration T10 certificate තියෙන අගය බදු නිදහස් අගය අඩු කිරීමෙන් පසු ලැබෙන අගය මත රැමිෂ් එකේ total taxable income එක කියන තැන දීම සිදු කළා. නැතහොත් double tax වුණොත් එය නිවැරදිද? ඇත්තටම ඔයාලට T10 certificate එකක් අරන් තියෙනවා නම් T10 certificate එකේ තියෙන amount එක ඉස්සෙල්ලාම ඔයා ගිහිල්ලා දාන්න ඕනේ schedule 1 කියන එකට. તો schedule 1 එකේ ඔයා එන්ටර් කරාන් පස්සේ අන්නේ තොරතුරු ටික ඔයාගේ එනවා රැමිෂ් එකේ තියෙන ෆස්ට් පේජ් එකට ඔටෝමැටිකලි ගන්න. ඔටෝමැටිකලි ගත්තා වෙනත් ඔයාගේ ආදායම් නැත්තම් එයාගේම total taxable income කියන තැනට ඔටෝමැටිකලි එන්ටර් වෙලා එනවා.
අපි උදාහරණයක් දෙනවා තියෙන්නේ එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකක් විතරයි කියලා. රයිට් එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකක් විතරයි නම් ඔයා ෂෙඩියුල් 1 එක කම්ප්ලීට් කරාම ඔයාගේ මේන් රිටර්න් එකට තොරතුරු ටික ඇවිල්ලා තියෙනවා. ඊළඟට ඔයා යන්න ඕනේ කොහෙටද? ෂෙඩියුල් 8 එකට. ෂෙඩියුල් 8 එකේ තියෙනවා එන්ටර් කරන්න ඔයාගේ total taxable income එක හැදලා තියෙනවා. progress rate එක එන්ටර් කරන්න ඕනේ. right ෂෙඩියුල් 8 එකේ මැද තියෙනවා progress rate එක එන්ටර් කරනවා. එතනට ඔයාගේ taxable income එක එන්ටර් කරා නම් calculate වෙලා එනවා tax අදාළ අගේ calculate වෙලා එනවා. right එතකොට ඔයා අර ෂෙඩියුල් 1 එකේ තොරතුරු ටික සම්පූර්ණ කරලා ඉවර වුණාන් පස්සේ automatically ඔයාගේ employment එක epic credit එක ෂෙඩියුල් 9 එකට අරන් ඉවරයි. right එතකොට automatically ඔයාගේ සම්පූර්ණ process එකම complete වෙලා තියෙනවා. ආයි නැවත කොයක්වත් එන්ටර් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඊට අමතරව interest income අනික් දේවල් තියෙනවා නම් ඒ අදාළ ෂෙඩියුල් සම්පූර්ණ කරලා tax rate එක ගැන ඔයා බලන්න, tax computation එක ගැන බලන්න, ඒ දේවල් ප්‍රධාන වශයෙන් බලන්න. right ආගේ interest income එකක් තියෙනවා නම් withholding තියෙනවා නම් ෂෙඩියුල් 3 එක සම්පූර්ණ කරලා ෂෙඩියුල් 7 එක සම්පූර්ණ කරලා ෂෙඩියුල් 8 එක සම්පූර්ණ කරලා ෂෙඩියුල් 9 එකත් බලන්න ඕනේ. ඔය ටික බලුවා නම් මූලික වශයෙන් ඔයාගේ දේවල් ටික සම්පූර්ණ වෙනවා. අපි වීඩියෝ එකක් ඇතුළත් කරලා තියෙනවා. ඒ වීඩියෝ එකේ පරිශීලන කරායින් පස්සේ ඔයාලට පුළුවන් රැමිෂ් එකේ කොහොමද රිටර්න් එක සබ්මිට් කරන්න කියන කාරණය එකිනෙක පියවරෙන් පියවර හඳුනා ගැනීම කරා. ඒ වීඩියෝස් ටික සේරම ලොදුරු දවසක ඔයාලට අප්ලෝඩ් වෙනවා. බය වෙන දෙයක් නැහැ. ඒ වීඩියෝස් ටිකේ පරිපූර්ණ දැනුමක් ඔයාලට තියෙනවා සම්පූර්ණයෙන් කොහොමද රැමිෂ් එකේ ඉන්ඩිවිජුවල් ඉන්කම් ටැක්ස් එක හැන්ඩල් කරන්න කියලා. එකම තව ක්වෙස්චන් එකක් තියෙනවා when declaring the gem and jewelries are asset what supporting document should I included? මේක සාමාන්‍යයෙන් තියෙන කාරණේ තමයි සමහරට මේ වගේ asset වලට documents නැති වෙන්නත් පුළුවන්. හැබැයි ඔබ gem and jewelries තියෙනවා නම් gems වලට අදාළව ඔබට පුළුවන් gem and jewelry authority එකෙන් certification එකක් ගන්න. එහෙම certificate එකක් අරන් තියෙනවා නම් ඔබට පුළුවන් ඒක disclose කරන්න. right? එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ඒ වගේ තියෙන ජුවලරීස් වගේ දේවල් වලට සමහරට ඔයා පර්චේස් කරපු දේවල් තියෙන පුළුවන්. සමහරට ඉන්හෙරිටන්ස් ලැබිච්ච දේවල් තියෙන්නත් පුළුවන්. right? ඉතින් ඒක සාමාන්‍යයෙන් සමහර ડોකියුමන්ට් සමහර වත්කම් වලට ආඩ ડોකියුමන්ට් එකක් නැති වෙන්න පුළුවන්. හැබැයි වැදගත් වෙන්නේ නිවැරදිව ඔබ ගාලා තියෙන දේවල් ටික කම්ප්ලීට් කරන එක. හැබැයි ડોකියුමන්ට් එකක් එවිඩන්ස් එකක් තියෙනවා නම් ඒ වත්කම් වලට අදාළව අනිවාර්යෙන් ඔයා ඒක තියාගන්න ඕනේ. ඒක තමයි ඔයාගේ ડોකියුමන්ට් එක. සහ ගොඩක් වෙලාවට ටැක්ස් පේයර්ස්ලා හිතන්නේ නැති දෙයක් තියෙනවා. ඉන්කම් ටැක්ස් වලදී බර්ඩන් ඔෆ් ප්‍රූෆ් එක තියෙන්නේ ටැක්ස් පේයර්ට. right ඩිපාර්ට්මන්ට් එකට නෙමෙයි. බර්ඩන් ඔෆ් ප්‍රූෆ් එක තියෙන ටැක්ස් පේයර්ට. ඒ මොකක්ද ඒකේ අදහස් කරන්නේ? තමන් ඩිස්ක්ලෝස් කරපු දේ සම්බන්ධයෙන් ඩිපාර්ට්මන්ට් එකේ කුවරියක් කරයි කර ක්වෙස්චන් එකක් දැම්මොත් ඒ ක්වෙස්චන් එක එහෙම නෙවෙයි කියලා ප්‍රූව් කිරීමේ ගේ chance එක තියෙන නැත්නම් ප්‍රූව් කරන්න ඕනේ ටැක්ස් පේයර්. ඩිපාර්ට්මන්ට් එකට නෙමෙයි. ඩිපාර්ට්මන්ට් එක කියන්න පුළුවන් රයිට් ඔයාගේ බැංක් ස්ටේට්මන්ට් එකයි මේව කම්පෙයාර් කරා මේකේ ඩිෆරන්ස් එකක් තියෙනවා. එහෙනම් මේ ඩිෆරන්ස් එක ඔයාලා ටැක්ස් ගෙවන්න ඕනේ කියලා. ගොඩක් අය තේරුම් නොගන්න තැන තමයි ඒක. ගොඩක් තේරුම් නොගන්න තැන ඩිපාර්ට්මන්ට් එකේ ඔෆිසර් කෙනෙක් ක්වෙස්චන් එකක් රයිස් කරාන් පස්සේ කියනවා මේ අකුන්ට පිස්සුද මෙහෙම වෙන්න පුළුවන්ද මේක නෑ. එයා ඩිපාර්ට්මන්ට් එකේ ඔෆිසර් එයා ගාව තියෙන තොරතුරු අනුව තමයි එයා බලන්නේ මොකද්ද මෙතන ප්‍රශ්නේ. ඒතර ඔයාගේ වගකීම ටැක්ස් පේයර් කෙනෙක් විදිහට ඔයාගේ ෆයිල් එකේ අයිතිකාරය විදිහට ඔයාගේ වගකීම තමයි ඒ දේ එහෙම නෙවෙයි මෙන්න මෙහෙම වෙලා තියෙන්නේ ડોකියුමන්ටරි ඔයා ප්‍රූව් කරන්න ඕනේ. ඒකයි බර්ඩන් ඔෆ් ප්‍රූෆ් එක තියෙන ටැක්ස් පේයර් ගාවදී. හැබැයි ඩිපාර්ට්මන්ට් පැත්තේ අන්ඩිස්ක්ලෝස් එකක් වගේ ඒ වගේ දෙයක් කරනවා බර්ඩන් ඔෆ් ප්‍රූෆ් එක ඩිපාර්ට්මන්ට් එක පැත්තට දෙනවා. එයා කොහොමද අන්ඩිස්ක්ලෝස් කියලා ඒක සඳහන් කරන්න කියන කාරණා. හැබැයි සාමාන්‍ය ටැක්ස් ලෝ එකදී බර්ඩන් ඔෆ් ප්‍රූෆ් එක තියෙන්නේ ටැක්ස් පේයර් ගාව. ටැක්ස් පේයර් තමයි තමන්ගේ ටැක්ස් ෆයිල් එකේ තියෙන තොරතුරු සම්බන්ධයෙන් යම් ගැටලුවක් ආවොත් යම් කුවරියක් ආවොත් ඒ කුවරියකට සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කරලා ඒක එහෙම නෙවෙයි කියන එක සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ඩිපාර්ට්මන්ට් එක සහ ඔෆිසර් සිදු කරන්න ඕනේ. ඉතින් බර්ඩන් ඔෆ් ප්‍රූෆ් එක කියන එක වැදගත් සාධකයක් ඩිපාර්ට්මන්ට් එක පැත්තට එක කෝඩිනේෂන්ස් කරද්දී. ඉතින් අපි අද දවසේ ගොඩාක් දේවල් කතා කරා. අපේ මේ පළවෙනි Q&A සෙෂන් එක අපේ ප්‍රෝග්‍රෑම් එකේදී අපි තමන්ගේ ටැක්ස් ෆයිල් එක තමන්ම සකස් කරගැනීමේ ප්‍රෝග්‍රෑම් එකේදී ඉතින් අපි ගොඩක් අහලා තියෙන ක්වෙස්චන්ස් වලට අපි පිළිතුරු දුන්නා. මම හිතන්නේ ගොඩක් දේවල් කම්ප්ලීට් වුණා. ඉතින් අපි ඊළඟ සෙෂන් එක අපි ලබන බදාදා තියෙනවා. රයිට් ලබන බදාදාත් ඔබට ජොයින් වෙන්න පුළුවන්. ඒ අතරේදී අපි විශේෂයෙන් මතක් කරනවා
වීඩියෝස් ටික හොඳට බලලා ක්වෙස්චන්ස් ටික තියෙනවා නම් ඊළඟ සෙෂන් එකට අරන් ඉන්න පුළුවන්. ඒ අතරේදී ඔබට අනිවාර්යෙන් අපි සම්බන්ධ කරගෙන ඔබගේ තියෙන ක්වෙස්චන්ස් ටික निराකරණය කරගන්න පුළුවන්. ඉතින් හොඳ වීඩියෝ සීරීස් එකක් අපි සකස් කරලා තියෙනවා. ඒක ඔබ වෙනුවෙන්ම සකස් කරපු වීඩියෝ සීරීස් එකක්. ඉතින් අපි හැමෝටම ආරාධනා කරනවා වීඩියෝ එකත් අරගෙන වීඩියෝස් එක බලලා වීඩියෝ හරියට රිවිව් කරලා සහ තව අපි අප්ලෝඩ් කරන්න ටිකකුත් තියෙනවා. ඒ දේවල් සම්පූර්ණයෙන් පස්සේ හොඳ කම්ප්ලීට් පැකේජ් එකක් ඔයාලට තියෙනවා. ඒ පැකේජ් එකත් පරිශීලනය කරලා තමන්ගේ රිටර්න් එක තමන්ම සබ්මිට් කරගැනීමේ මේ වැඩසටහනේදී තුලින් ප්‍රතිඵලයක් වැලියු එකක් අරගෙන තමන්ගේ රිටර්න් එක නිවැරදිව සබ්මිට් කරන්න ආරාධනාවත් එක්ක අපේ වැඩසටහන Q&A සෙෂන් එක මෙතනින් අවසන් කරනවා. අපි නැවත දවසක නැවත හම්බ වෙමු. ඔබ සැමටම සුබ රාත්‍රියක් සුබ දවසක්.